අයිබෝන් සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ස්ටිටියුට් ඔෆ් ප්‍රොෆෙෂනල් ඩිවෙලොප්මන්ට් ආයතනයෙන් සංවිධානය කරපු ආනයන හා අපනයන ක්‍රමවේදය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ ආරම්භක දේශනය තමයි අද පැවැත්වෙන්නේ. එතකොට මම තමයි ඔගොල්ලන්ගේ දේශකයා. මං මුලින්ම මං ගැන පොඩි සඳහනක් කරලා ඉන්නම්. මම නමින් ගයාන් දැදිගම අවුරුදු 30කට වැඩි කාලයක් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ෆ්‍රේට් ෆෝර්වර්ඩින් shipping කාගෝ හැන්ඩලින් පැත්තේ පළපුරුද්දක් තියෙන ලංකාවේ වගේම විදේශ රටකත් පළපුරුද්ද තියෙන කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා රේගුවේ කස්ටම්ස් හවුස් ඒජන්සි කියන ලයිසන්ස් එකක් තියෙනවා මට. ඒ වගේම ආනයන හා අපනයන ක්‍රමවේදය පිළිබඳව ලංකාවේ පොතක් තිබුණ නැහැ. ඒ පොත එක පොතයි දැනටත් තියෙන්නේ මං කරපු පොත. ඉතින් මේ පොතේ කර්තෘත් මම ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඕනෑම පුස්තකාලයට සුදුසුයි කියන සහතිකය ලබාගත්තු පොතක් වෙලා තියෙනවා දැනට. ඉතින් අපි ආනයන හා අපනයන ඉගෙන ගන්න තමයි මේකට ඉන්ට්‍රස්ටිං වෙලා ඔයගොල්ලෝ අද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ ආනයන හා අපනයනය කියන්නේ කියලා. විදේශ රටකින් දෙයක් ගෙනාවොත් ඒක ආනයනයක්. අපි ඉන්න රටෙන් වෙනත් රටකට දෙයක් එවුවොත් ඒක අපනයනයක්. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට්. හරිනේ. එතකොට මේක කරන්න දැන් ඇත්තටම මේක කරන්න මේ ක්‍රමවේදය කියන එක හරියටම දැනගෙන කරන්න ඕනේ. මොකද මේකත් හරියට අර දැනගෙන ගියොත් එහෙමයි නොදැන ගියොත් එහෙමයි වගේ ගැටලුවක් තමයි මේකේ තියෙන්නේ. ගොඩක් අය මේ වැඩේ කරන්න හදනවා. හැබැයි ක්‍රමවේදය දන්නේ නැතුව. ක්‍රමවේදය දන්නේ මොකද්ද කරන්න ඕනේ ඊළඟට කියලා ඒකෙන් වෙන්නේ තමුන්ගේ ධනයක් නැති වෙලා තමුන්ගේ භාණ්ඩ ටිකත් රාජසන්තක වෙලා ගොඩක් වෙලාවට ආන් ඒ වගේ ගැටලු වලට මුහුණ දෙනවා. මොකද මේකේ ක්‍රමවේදය දන්නේ නැතුව. අපි මුලින්ම අපි කතා කරන්න ඕනේ අපි මේ පාඨමාලාව තුළ මුලින්ම අපි කතා කරනවා වාණිජ්‍ය පරිසරයක් තුළ කොහොමද ආනයන හා අපනයනය කරන්න පටන් ගන්න කියන එක. තැන ඉඳලම අපි කියලා දෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සල්ලාම ඇත්තටම අපිට මනස හදාගෙන ඉන්න ඕනේ මේ වැඩේ කරන්න. මම මෙන්න මේක තමයි මම කරන්න යන්නේ කියන එක මනස හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපි දෙයක් ගෙන්නනවා නම් මේ ගෙන්නන දෙයට කොච්චර ඉල්ලුමක් තියෙනවද? කවුද මේක ගන්න පාරිභෝගික කණ්ඩායම? අන්න ඒ වගේ තව කරුණු තියෙනවා. මේ යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව තමුන් කැමති මං කැමති මේකට එහෙම කියලා ගෙන්නලා බෑනේ. මොකද අපි ගේන්නේ ගෙදර අපි පෞද්ගලික පරිභෝජනය සඳහා නෙමෙයිනේ. මේක විකුණලා මොකක් හරි වෙළඳාමක් කරන්න. නේ? එතකොට අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට අපිට දෙයක් එක්ස්පෝර්ට් කරන්න තියෙනවා නම් අපි මනසෙන් බලන්න ඕනේ දැන් මේක කොයි වගේ රටවල් වලද මේකට පාරිභෝගිකයෝ ඉන්නේ. මේක හොයන විදිය කියලා දෙන්න. කොයි වගේ රටවල්ද මේ ප්‍රොඩක්ට් එක ගන්නෙ? මං මේ කරන්න යන ප්‍රොඩක්ට් එක. එතකොට ප්‍රොඩක්ට් එක කොස්ට් එකක් කරගන්න ඕනේ. ඉම්පෝර්ට් කරත් එක්ස්පෝර්ට් කරත් ප්‍රී කොස්ටිං නැත්නම් වැඩේ කරන්න කලින් කොස්ටින් එකක් කරන එක ඉතාමත් වැදගත් මේ සහ අත්‍යවශ්‍ය කාරණයක්. ඔය කොස්ටින් එකක් කරන්නේ නැතුව වැඩ කරලා තමයි ඔය සමහර ඕගොල්ලන්ගේ යාළුවෝ හිතමිතුරෝ සමාජයේ කියන දෙයක් තමයි මොකද්ද? මචං බඩු ටික නම් ආවා මේව කරගත්තා විකුණුවා හැබැයි මොකද උනේ දන්නේ ලාභයක් නැහැ. ඇයි ඒ ලාභයක් නැත්තේ? තමුන් ඒකට යන පිරිවැය කොස්ට් එක කොච්චරද කියලා තමුන් ගැන තමුන්ට අයිඩියා එකක් නැහැ. ඒක නැතුව තමයි වැඩේ කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ පාඨමාලාව තුල ඉගෙන ගන්නවා කොහොමද වාණිජ්‍ය පරිසරයක් තුල මේකට මනස හදාගන්න සහ මේකට එක ආරම්භය ගන්න කියන එක. මේකේ ආරම්භය ගන්න කියන එක. ඊළඟට අපි ආනයන අපනයනයේදී භාණ්ඩයක මිල දක්වන ආකාරය
දැන් මේක අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ. අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ අපි වැඩ කරන්නේ විදේශ රටක් එක්ක. ඉම්පෝර්ට් එකක් කරත් එහෙමයි, එක්ස්පෝර්ට් එකක් කළත් එහෙමයි. විදේශ රටක් එක්ක තමයි අපි ගනුදෙනුව සිද්ධ කරන්නේ. එතකොට ඒ පැත්තේ ඉන්න මේක හැන්ඩල් කරන පුද්ගලයා සහ ඔහුගේ මේ කළමනාකාරීත්වය හරි මොකක් හරි ඒගොල්ලෝ අපේ මානසිකත්වයේ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ වෙනම පරිසරයක වෙනම අධ්‍යාපන රටාවකට වෙනමම කට්ටියක් වෙනමම ආගම් අදහන එහෙම කට්ටියක්. එතකොට අපි මේගොල්ලන්ව කොහොමද බැඳලා ඇද බැඳ ගන්න කියන එක ගැන අපිට යම්කිසි මේකක් තියෙන්න ඕනේ. මොකද ඉම්පෝර්ට් එකක් කරත් එක්ස්පෝර්ට් එකක් කරත් මෙතනදී අපිට අපේ කියන්නේ අපි ඉම්පෝර්ට් කරනවා නම් එතන කට්ටියව එක්ස්පෝර්ට් කරනවා මේ අපේ බයව ඉම්පෝර්ට් කරනවා නම් සප්ලයර් සප්ලයර්ත් එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. මේකේ ආරම්භක අවස්ථාව තමයි මොකද්ද? සාකච්ඡාව කියන එක. අපි සාකච්ඡාවන් ඉස්සෙල්ලම පටන් ගන්න මොනවා කළත්. එතකොට මේ සාකච්ඡාව ඉතාමත් ස්ට්‍රෝං එකක් වෙන්න ඕනේ. ස්ට්‍රෝං එකක් වෙන්න ඕනේ. ඇයි එහෙම නැත්තම් ඉම්පෝර්ට් එකක් නම් එයා හිතනවා මොකද්ද? සප්ලයි හිතනවා මං යවන භාණ්ඩවලට මට මුදල් ලැබෙයිද? නැති වෙයිද? මොකද මෙයා සබ්ජෙක්ට් එක දන්නේ නැහැ වගේ. එක්ස්පෝර්ට් එකක් නම් එයා හිතනවා මගේ මුදල් වලට භාණ්ඩ ලැබෙයිද? මං කියන ආකාරයට භාණ්ඩ ටික ලැබෙයිද? කියලා එයාට යම්කිසි සැකයක් මතු වුණොත් එයා මොකද කරන්නේ? එයාට තේරුම් ගියොත් ඕගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. මොකද අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ වෙන එකක් නම් ඇහුවේ එක ප්‍රශ්නයක් දෙන්න උත්තරේ තව එකක් නම් සහ ඒවායේ කිසිම බරක් නැත්තම් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් නැත්තම් වෘත්තිමය මට්ටමේ නෙමෙයි නම් ඒගොල්ලෝ ඔයාව අතාරිනවා. මොකද අපේ වගේ රටක අපිට තියෙන ඉතාමත් කුඩා ආර්ථිකයක්. දැන් ඇමරිකාවේ ඇයි ඔය ලෝකෙටම මේ බදු පනෝගෙන ඒ ලොකු නීති දාගෙන ඉන්නේ ඇයි? ඒගොල්ලන්ගේ බයින් පවර් එක වැඩි. ඒගොල්ලන්ගේ මාකට් එක හරි ලොකුයි, ඉකොනොමි එක හරි ලොකුයි. එතකොට අපිට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. අපිට තියෙන්නේ බොහොම කුඩා ඉකොනොමි එකක්. අපි මේ දූපතක්. හරිද? එතකොට අපි ඉම්පෝර්ට් එකක් කරත්, එක්ස්පෝර්ට් එකක් කරත් අපි අනිත් පැත්තේ කියන පුද්ගලයාගේ විශ්වාසය දිනාගෙන ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද මේක දැන් මම මුලින්ම කිව්වා වාණිජ මට්ටමේ. ඒ කියන්නේ අපි කමර්ෂල් බේසිස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් නෙමෙයි ඉගෙන ගන්න. නැතුව කාටවත් තෑග්ගක් යවන්න එහෙම දෙයක් නෙමෙයිනේ මේ අපි ඉගෙන ගන්න. අපි වාණිජ මට්ටමේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරනවා නම් මේක මේ එකපාරක් බඩු ටිකක් යවලා සල්ලි අරගෙන අතාරින බිස්නස් එකක් නෙමෙයි අපි පටන් ගන්න. අපි දිගු කාලීන ව්‍යාපාරයක් තමයි මේ ආරම්භ කරන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැනටත් රස්සාවකට රැකියාව හැටියට ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරන තැනක වැඩ කරනවා නම් ඒත් හිතන්න ඕනේ. මොකද්ද? මේක මේ දිගු කාලීනව එක්ස්පෝර්ට් කරනවා. එතකොට ඒ කෝඩිනේෂන් එක ඔයා නම් කරන්නේ. ඔයා ඊටමත් නම්‍යශීලී විදියට ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන්න ඕනේ. ඒක ප්‍රොෆෙෂනල් විදියට කරන්න නම් මොකද්ද වෙන්නේ? මේ ගැන පරිපූර්ණ දැනුමක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් මම ක්ෂේත්‍රයේ අවුරුදු 30කට වැඩි කාලයක් ඉඳලා මං ගත්තු එක්ස්පීරියන්ස් එකයි. එක තමයි මම මේක මේ පාඨමාලාව ගොඩනගලා තියෙන්නේ. IPD ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව මේ වැඩේ කොහොමද කරන්න කියන එක. මට ඕනේ මොකක්ද ගත්තොත් මේ ප්‍රැක්ටිකලි මේක කරන්නේ කොහොමද කියලා එක උගන්වන්න තමයි මගේ උවමනාව තියෙන්නේ. ඉතින් එතකොට අපි අර කමර්ෂල් එන්වයරන්මන්ට් එක කමර්ෂල් වාණිජමය පරිසරයක මේක කරන විදිය සම්පූර්ණයෙන් දැනන් ඉන්න ඕනේ. අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ නැත්තම් මොකද වෙන්නේ? එයා ඔයාව අතහැරලා වෙන කෙනෙක් ගාවට යනවා.
ඉම්පෝර්ට් කරන්න ගියත් එහෙමයි එක්ස්පෝර්ට් කරන්න ගියත් එහෙමයි. හරි. එතකොට අපි වාණිජ පරිසරයක් තුළ කොහොමද මේක ගොඩනගා ගන්නේ මේ සාකච්ඡාව ආරම්භ කරන්න කියන එක කරනවා. ඒ වගේම තමයි මේ මේකත් මේ පාඨමාලාව තුළ අපි ප්‍රායෝගික කේසස් සෑහෙන ප්‍රමාණයක් ගැන කතා කරනවා. ප්‍රායෝගික කේසස්. ඉතින් කේස් ස්ටඩි එකකුත් මේකත් එක්කම යනවා. හරි. අනිත් එක තමයි මිල දැක්වීමක්. අපි දැනට කියමු කොටේෂන් එකක්. දෙන්නේ කොහොමද? එක්ස්පෝර්ට් එකකට නම් අපි කොටේෂන් එකක් දෙන්න ඕනේ. එතකොට ඉම්පෝර්ට් එකකට නම් කොටේෂන් එකක් ගන්න ඕනේ. එහෙනම් එතකොට ගන්න තියෙන අන්තර්ජාතිකනේ දැන් අපේ ව්‍යාපාරය. අන්තර්ජාතික. අපි කරන්න යන්නේ රටකින් රටකට. එතකොට මේක අන්තර්ජාතික ඒ ස්ටෑන්ඩඩ් වලට අනුකූලව කොහොමද මිල දැක්වීමක් දෙන්නේ එක්ස්පෝර්ට් එකක් නම් කොහොමද අපි මිල දැක්වීමක් ගන්න ඉම්පෝර්ට් එකකට මොනවද ඒකේ අඩංගු යුතු කරුණු මොනවද අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ මිල දැක්වීමත් එක්ක ආන්ගේ කියන දේවල් ගැනත් කතා කරනවා ඊළඟට අන්තර්ජාතික වෙළඳ කොන්දේසි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්නැෂනල් කමර්ෂල් ටර්ම්ස් ඒක කෙටි කරලා කියනවා ඉන්කෝ ටර්ම්ස් ඉතින් ඉන්කෝ ටර්ම්ස් ගැනත් අපි මේ මොනවද කතා කරනවා ඉන්කෝ ටර්ම්ස් වල මේ කමර්ෂල් බේසිස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් වලට එන ටික ගැන කතා කරමු. මොකද ඉන්කෝ ටර්ම්ස් ගත්තාම ලොකු පරාසයක යනවා ඉන්කෝ ටර්ම්ස් ගොඩාක් තියෙනවා. ඒවා විවිධ මට්ටම් වල විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න දේවල්. අපි කතා කරනවා වාණිජ මට්ටමේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් වලට ගන්න ඕනේ ඉන්කෝ ටර්ම්ස් ටික ගැන අපි කතා කරනවා. ඊළඟට කොහොමද අපි මේ මූලික ලියකියවිලි හඳුනගන්නේ? අන්න ඒක ඉතාමත් වැදගත් දෙයක්. මූලික ලියකියවිලි මොනවද? එතකොට මූලික ලියකියවිලි කියවන්නේ කොහොමද? මූලික ලියකියවිලි කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉම්පෝර්ටර් කෙනෙක් නම් ඔයා එක්ස්පෝර්ටර් කෙනෙක් නම් ඔයාට මේ මූලික ලියකියවිලි ටික කියවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි දැන් අපි කියමුකෝ ඉම්පෝර්ට් එකක් කියලා. ඔයාලට ඩොකියුමන්ට්ස් එක හම්බ වෙනවා මම කොපි ඩොකියුමන්ට් සෙට් එකක් හම්බ වෙනවා. මම ඩොකියුමන්ට් එක කොපි එකක් හම්බ වෙනවා. හම්බුණා ඔයාලට ඒක කියවලා බලලා මේකේ හරිද වැරදිද හරි වැරදි තියෙනවද මේකේ වැරදි තියෙනවද කියලා බලන්න පුළුවන් දක්ෂතාවය තියෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. මොකද වැරදි ඩොකියුමන්ට් එකක් ආවොත් ඔරිජිනල් එකක් කස්ටම්ස් එකේ ක්ලියර් කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඩොකියුමන්ට් එක වැරදිනේ. මොකද මූලික ඩොකියුමන්ට්ස් කියන ඒවා පර්ෆෙක්ට් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ස්මූත් කස්ටම් ක්ලියරන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එක්ස්පෝර්ට් එක. අපි නිකන් බඩු ටිකක් නැව්ගත කරලා නැත්නම් ගුවන්ගත කරලා යවලා නිකන් ඉන්න බෑ. ඒකට හරියන සහතික අවශ්‍ය නම් මුලින්ම සාකච්ඡා කළේ සහතික ගන්නෙ කොහෙන්ද? මන්ද කියලා සියලු විස්තර අපි මොනවද කියන්නේ? කරලා දෙන්න ඕනේ එයාට. මොකද එයාට ඒ පැත්තේ ස්මූත් ක්ලියරන්ස් එකක් කරගන්න පුළුවන් මේ පරිසරය හදලා දෙන්න ඕනේ. එතකොට තමයි බිස්නස් එක කන්ටිනියුවස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ බඩු ටිකක් නැව්ගත කළා ඔන්න බඩු ටික මං සල්ලි ගත්තා මං ඉවරයි ඔන්න එහෙම නෙමෙයි. එහෙම කරන්නේ අපි එයාට ඒ පැත්තේ ස්මූත් ක්ලියරන්ස් එකක් දෙන්න ඕනේ. අනිත් එක තමයි කන්ටිනියුවස් සප්ලයි එක දෙන්න ඕනේ එක්ස්පෝර්ට් කරන කට්ටිය. මොකද එයා ඒ ටික අරන් විකුණනවා. එතකොට යම්කිසි ඊළඟ කාල පරිච්ඡේදය තුලදී එයාගේ ඊළඟ ඕඩර් එක ගන්න ඕනේ. අරකට ඒකත් හරි වෙලාවට නියමිතව සප්ලයි කරන්න. එතකොට තමයි අර සප්ලයි චේන් කියන එක බ්‍රේක් වෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව යන්නේ. එහෙම වුණාම තමයි එයාත් සතුටු. මොකද එයා සතුටු වෙන තරමට බිස්නස් එක ලොන්ග් ටර්ම්. දිගු කාලීනව මේ වැඩේ යනවා. ඉතින් මොනවද මූලික ලියකියවිලි ටික හඳුන ගන්න එක ඉතාමත් වැදගත් සහ ඒවා කියවන්න ඉගෙන ගන්න. ඊළඟ එක තමයි එක්ස්පෝර්ට් එකට නම් අපි මූලික ලියකියවිලි අපි තමයි තොරතුරු දීලා හදන්න ඕනේ. නැත්නම් ඒ ආයතන වලින් අපි ගන්න ඕනේ. අරගෙන තමයි
එයාට යවන්න ඕන. එහෙනම් අපි ඒකේ මොනවද කියන්නේ මේ කියවලා බලලා ඒ තොරතුරු දෙන්න ඕනේ හරියට. නිවැරදි තොරතුරු දෙන්න ඕනේ. දීලා කොහොමද මේක කරන්න කියන එක අපි මේ පාඨමාලාව තුළ ඉගෙන ගමු. හරි? ඊළඟට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නැත්නම් වරාය අධිකාරිය හා ගුවන්තොටුපළ අධිකාරිය. එහි ක්‍රියාකාරීත්වය හා එම ආයතන ආනයන නිධි හා අපනයන නිධි සම්බන්ධ වන ආකාරය. ශ්‍රී ලංකා කස්ටම්ස් එක තමයි නම්බර් 1. ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද? කියන්නේ ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකක්ද? ඒගොල්ලෝ මොනවා ගැනද හොයන්නේ? ඒගොල්ලෝ මොනවද ඉල්ලන ඉන්ෆෝමේෂන්? ආන් ඒ ටික දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට වරාය අධිකාරිය සී ෆ්‍රේට් නම් නැව්ගත කිරීමක් නම් වරාය අධිකාරිය සම්බන්ධ වෙනවා. ගුවන්ගත කිරීම නම් ගුවන්තොටුපළ අධිකාරිය සම්බන්ධ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒගොල්ලන්ගේ කරන මේ අපිට සක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ අර්ථය ඒ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ශ්‍රී ලංකා රේගුව තුල ආනයන හා අපනයන නිධි බලපවත්නා මූලික පටිපාටි හා ඒවායි ක්‍රියාකාරීත්වය. අන්න කස්ටම් ක්ලියරින් ප්‍රොසීඩියර්ස් ගැන ඉතාමත් ගැඹුරෙන් කතා කරනවා. කස්ටම් ක්ලියරින් ප්‍රොසීඩියර්ස් ගැන ඉතාමත් ගැඹුරෙන් කතා කරනවා සහ ඒක කරගන්නේ කොහොමද කියන එක. දැන් ඔය කස්ටම්ස් ක්ලියරන්ස් එකේදී ගොඩක් අයට ගැටලු ඇති වෙනවා. මොකද්ද? එක්ක කියයි වෙලා ගියා. අපිට කස්ටම්ස් එකේ වරායේ බඩුවක් තියෙනවා නම් භාණ්ඩ තියෙනවා නම් ගුවන්තොටුපළේ භාණ්ඩ තියෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ බිම් කුලිය එහෙම නැත්නම් ස්ටෝරේජ් ගබඩා ගාස්තු නැතුව ක්ලියර් කරගන්න දීලා තියෙනවා යම්කිසි කාල සීමාවක්. ඒකට ඒ කාල සීමාව ඇතුලේ ක්ලියර් කරගත්තේ නැත්නම් අපිට අමතරව ගෙවන්න වෙනවා ගබඩා ගාස්තු. එහෙනම් අපි කොහොමද මේ අමතර ගෙවීම් කරන්නේ නැතුව කොහොමද මේ ටික ක්ලියර් කරගන්නේ? ඒකට අපි පෙර සූදානම් වෙන්න ඕන. පෙර සූදානම් වෙලා ඕනේ මේ ඉන්න. පෙර සූදානම් වෙලා ඉඳලා භාණ්ඩ ටික එරයි වුණාම භාණ්ඩ ටික ගොඩ වැවට පස්සේ අපිට වෙනවා කස්ටම් ක්ලියරන්ස් එක අරේන්ජ් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපි නිවැරදිව සූදානම් වෙලා හිටියොත් අපිට අර අමතර ගාස්තු නැතුව බඩු ටික ක්ලියර් කරගන්න පුළුවන්. අන්න අපි සූදානම් වෙලා ඉන්නේ නැතුව අපි ක්ලියරන්ස් වලට ගියත් එහෙනම් මොකද වෙන්නේ? අන්න දැන් තමයි අපිට වැරදි අහුවෙන්නේ. මේ අඩුපාඩු ඔක්කොම අහුවෙන්නේ දැන්. එතකොට කාලය යනවා. එතකොට අර කාලය ගියාම අපිට අමතර ගාස්තු ගෙවන්න වෙනවා. මොනවාද? ගබඩා ගාස්තු හැටියට. ඉතින් ඒක නිසා අපි ඉගෙන ගමු කොහොමද අමතර ගාස්තු නැතුව කස්ටම් ක්ලියරන්ස් එක කරගන්න කියලා ඉම්පෝර්ට් එක පැත්තේ. එතකොට අපි එක්ස්පෝර්ට් එකෙත් කස්ටම් ක්ලියරන්ස් කරන්න ඕන. එතකොට කස්ටම් ක්ලියර් කළා තමයි වරායට බාර දෙන්නේ. නැත්නම් එයාපෝට් එකට බාර දෙන්නේ. අපි බලමු අපි ඉගෙන ගමු ඒකත් කරන්නේ කොහොමද කියලා. මේ ඒකට අවශ්‍ය කරන ලියකියවිලි මොනවද? සහ අනිකුත් කරුණු කාරණා මොනවද කියන එක. ඊළඟට අපිට ඉතාමත් වැදගත් දෙයක් තමයි කස්ටම් ඩෙක්ලරේෂන් එක. කස්ටම් ඩෙක්ලරේෂන් එක කියන්නේ මොකද්ද? අපි ගේන හෝ අපි යවන භාණ්ඩ සම්බන්ධයෙන් රේගුවට රේගු ප්‍රකාශනය. අපි නිවැරදිව තොරතුරු ලබා දෙන රේගුවට මෙන්න මේ ටික තමයි මම යවන්නේ එක්ස්පෝර්ට් කරන්නේ. මෙන්න මේ ටික තමයි මම ඉම්පෝර්ට් කරන්නේ. එහෙම කියලා කස්ටම්ස් එකේ තියෙනවා ෆෝම් එකක්. ඒක දැන් මේ ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා සිස්ටම් එක through. ඒ සම්බන්ධව අපි කතා කරමු. එතකොට ඒ ෆෝම් එක ඔයගොල්ලෝ ඉම්පෝර්ට් හැටියට නැත්නම් එක්ස්පෝර්ට් හැටියට සයින් කරන්න ඕනේ බිස්නස් එකේ ස්ටෑම්ප් එක දාලා. ඒක සහතික කිරීමක් කරන්නේ මොකක් කියලාද? මේ මා ලබා දුන් තොරතුරු සියල්ල සත්‍ය බව සහ නිවැරදි බව තමයි නිවැරදි කියලා අස්සම් කරනවා. එහෙනම් එහෙම වගකීමක් රජයේ ආයතනයක් එක්ක විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුවත් එක්ක ඒ වගේ පොරොන්දුවක් දෙන්න නම් ඒ වගේ වාක්‍යයකට අස්සම් කරන්න නම් අපි මේ කස්ටම් ඩෙක්ලරේෂන් ෆෝම් එක කියවන්න පුරුදු වෙන්න ඕන. ඒක නිසා අපි කස්ටම් ඩෙක්ලරේෂන් ෆෝම් එක කියවන්න අපි පුරුදු වෙමු. මේ එකින් එක
ඒ කේජස් ගොඩාක් තියෙනවා. ඉතින් එකේ ඉඳලා ඉතින් අපි ඒක ඉගෙන ගමු පාඨමාලාව තුල. ඒක ඉතාමත් වැදගත් දෙයක් මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් වලදී ලෝකල් ක්ලියරන්ස් එකේදී. හරි. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ මොකක්ද භාණ්ඩ වර්ගීකරණය. භාණ්ඩ කොමෝඩිටි ක්ලැරිෆිකේෂන් කියන එක. විශේෂයෙන් ඕක ඉම්පෝර්ට් එකට තමයි බලපාන්නේ. ඒකෙන් තමයි කියවෙන්නේ අපි මේ භාණ්ඩය සඳහා කොච්චර බදු ගෙවිය යුතුද? ඩියුටි ඇන්ඩ් ටැක්සස් කොච්චර ගෙවන්න ඕනද? මොනවද ගෙවන්න ඕනේ බදු? මොනවද ගෙවන්න ඕනේ ඉම්පෝර්ට් ඩියුටිය 100ට කීයද කියන එක තීරණය වෙන්නේ මේ HS කෝඩ් එක, හාමනයිස් සිස්ටම් කෝඩ් එක. ඒකෙන් තමයි මේ භාණ්ඩ වර්ගීකරණය කරලා තියෙන්නේ එක්තරා කෝඩින් එකකට. ඒකට අපි කියනවා හාමනයිස් සිස්ටම් කෝඩ් කියලා, HS කෝඩ් කියලා කැටි කරලා කියනවා. එතකොට මේ HS කෝඩ් එක හරියට අඳුර ගන්න ඕනේ අපි. මේ භාණ්ඩේ මං ගෙන්නන මේ භාණ්ඩේ යන්නේ මේ HS කෝඩ් එකට කියන එක. අන්න ඒක අඳුර ගන්න අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද ටැරිෆ් එක. කියන්නේ කස්ටම්ස් එකේ තියෙනවා ටැරිෆ් එක, ඉම්පෝර්ට් ටැරිෆ් එකක් තියෙනවා. දීලා තියෙනවා. එතකොට ඉම්පෝර්ට් ටැරිෆ් එක කියවන්න පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක මේ ඔන්ලයින් තියෙනවා, මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා, වෙබ්සයිට් එකේ ෆ්‍රී ඩවුන්ලෝඩ් එකක් දීලා තියෙනවා. මම මොනවද ලින්ක් එක එහෙම දෙන්නම් මම මේ පාඨමාලාව අතරතුර මම ඒවා ගන්නකොට මම ලින්ක් එකයි ඔක්කොම දෙන්නම් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඒ තියෙන ෆෝමැට් එක කියවන්නේ කොහොමද සහ ඒ බදු මොනවද තියෙන්නේ සහ මෙතනදී මම තව කතා කරනවා අමතර දෙයක් මේ වෙළඳ ගිවිසුම් ගැන. ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් නිදහස් වෙළඳ ගිවිසුම්. අපි රටක් හැටියට රජයක් හැටියට ශ්‍රී ලංකා රජය වෙනත් රටවල් එක්ක අත්සන් කරලා තියෙනවා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස්. නිදහස් වෙළඳ මේ සම්මුතින් වලට ගිහිල්ලා තියෙනවා. ඒවැ තොරතුරුත් ඒවා කියන්නේ මේ කියන්නේ මොනවද ඒ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් කියන්නේ? අපි ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් හරහා එක්ස්පෝර්ට් කරනවා නම් කොහොමද, ඉම්පෝර්ට් කරනවා නම් කොහොමද කරන්න ඕනේ මේ කියන එක ගැනත් අපි මේ පාඨමාලාව තුල කතා කරන එක තාමත් වැදගත් දෙයක්. මොකද මේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් තියෙන රටවල් එක්ක ගනුදෙනු කරනකොට අපිට විශාල ලාභයක් ගන්න පුළුවන් එකේ. සහ එක්ස්පෝර්ට් පැත්තේ ඉම්පෝර්ට් එකෙන් ලාභයක් ගන්න පුළුවන්. එක්ස්පෝර්ට් එකෙන් නම් මොකද වෙන්නේ? අපිට ලේසි ඒ රටක් එක්ක බය කෙනෙක් හොයාගෙන යන්න ඉස්සරහට. මොකද ඒ රටේදී එකට ඩියුටි අඩුයි. අඩුයි හෝ බිඳුවයි. එතකොට අපිට කොහොමද ඒව හොයාගන්නේ කියලා අපි කතා කරමු. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සමාජයේ දැන් ඔයගොල්ලෝගේ යාළුවෝ හරි කවුරු හරි දැකලා ඇති මෙන්න මේක. මචං කස්ටම්ස් එක මාර ඩියුටියක් ගත්තේ කියලා කියනවා. මාර ඩියුටියක් ගැහුවානේ මට පාඩුයි වැඩේ එහෙම කියලා කියනවා. ඇයි ඒ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ කියන්නේ එයාට ඊට ඉස්සෙල්ලා එයා දන්නේ නැහැ මෙහෙම ටැරිෆ් එකක් තියෙනවා, HS කෝඩ් කියලා එකක් තියෙනවා. එහෙම කිසිම දැනුමක් නැතුව තමයි වැඩේ කරලා තියෙන්නේ. ඒකට කස්ටම්ස් එකෙන් ගියාම කස්ටම්ස් එකේ ඉතින් ඒ තියෙන විදිහට ටැරිෆ් එකේ තියෙන ඩියුටි ඇප්ලයි කරනවා. ඇප්ලයි කරලා එයාට කියනවා ගෙවන්න කියලා. එහෙම වුණාම මොකද වෙන්නේ? එයාට පාඩුයි. එයා හිතන් හිටපු දේ නෙමෙයි වෙලා තියෙන්නේ. ඒකයි මම අර මුලින්මත් කිව්වේ අපිට ප්‍රී කොස්ටින් එකක් කරන එක ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් බිස්නස් එකේදී ඉතාමත් වැදගත් දෙයක්. මම කියලා දෙන්නම් ප්‍රී කොස්ටින් එකක් කරන්නේ කොහොමද කියලා පාඨමාලාව තුලදී. හරි? එතකොට මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් බිස්නස් එකේදී මොකද්ද? කස්ටම්ස් එකයි වරායයි ගුවන්තොටුපළයි ඒ ටික විතරක් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. තවත් විවිධ ආයතන එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න වෙනවා, සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඒ භාණ්ඩවල හැටියට සම්බන්ධතා ගොඩනගා ගන්න වෙනවා. ඉතින් අපි මූලිකව සම්බන්ධ වෙන ආයතන කිහිපයක් ගැනත් අපි සහ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මොකද්ද, ඒකට සම්බන්ධ වීමේ අරමුණ මොකද්ද, අන්න ඒක තමයි වැදගත්ම. දැන් දෙයක් කිව්වහම අර මේකට යන්න කියලා කිව්වොත් මේක සම්බන්ධ කරගන්න ඕනේ කියලා කිව්වොත් ඇයි සම්බන්ධ කරගන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. නැතුව කවුරුත් කියන්නම් වාලේ හරි කවුරුත් මේ පොතක තියෙන විදියට හරි කොහොම හරි ඒකට යන්නේ ඇයි කියලා අපි දැනගෙන ඉන්න ඕනේ.
ආන් ඒක තමයි මේ වැදගත්ම දේ. හරිද? ඉතින් එතකොට අපි මේ වගේ ප්‍රධාන ආයතන කීපයක් අරගෙන අපි සාකච්ඡා කරනවා මේ පාඨමාලාව තුලදී මොකද්ද මේ කොහොමද මේක මේ වෙන්නේ ඇයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ සහ ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක ගැන අපි කතා කරනවා. ඊළඟට අපි අපි ඉගෙන ගන්නවා මේ පාඨමාලාව තුලදී භාණ්ඩ නැව්ගත කිරීම සම්බන්ධයෙන්. නැව්ගත සහ ගුවන්ගත කරගන්නේ කොහොමද? ඒ සේවාවල් සපයන ආයතන මොනවද? නැව් සමාගම්, ගුවන් සමාගම්, ෆ්‍රේට් ෆෝවර්ඩර්ස්ලා සහ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකද්ද? සහ ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ කියන්නේ සම්බන්ධ කරන්නේ කොහොමද කියන්නේ මේ මිල ගණන් අරගෙන කොටේෂන් අරගෙන කොහොමද කොටේෂන් එකකින් කෙනෙක්ව තෝරගන්නේ? දැන් මේක මේ වෙන කොටේෂන් අරගෙන කෙනෙක්ව තෝරගන්න ක්‍රමවේදය නෙමෙයි තියෙන්නේ මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් බිස්නස් එකේ. මෙතනදී තියෙන්නේ වෙනම ක්‍රමවේදයක්. ඉතින් අපි මේ ක්‍රමවේදෙත් ඉගෙන ගමු මේ සාතික පත්‍ර පාඨමාලාව තුලදී ඒකත් කියලා දෙනවා. ඊළඟට ආනයන අපනයන භාණ්ඩවල බර හා ප්‍රමාණයන් මෝඩ් එක අනුව ඒ කියන්නේ සී ෆ්‍රේට් නැව් මගින්ද එහෙම නැත්නම් ගුවන් මගින්ද කියන එක තීරණය කරාට පස්සේ ඒකට අදාළ වෙන්න කොහොමද බර සහ ප්‍රමාණයන් ගණනය කරන්නේ. ඒකට යම්කිසි සූත්‍රයක් එහෙම තියෙනවා. ඉතින් අපි ඒ ටික හරියට ඉගෙන ගමු. මොකද නැව්ගත කිරීම වලදී ඒක ඉතාමත් වැදගත්. මොකද ඒක බේස් කරලා තමයි අපිට නැව් ගාස්තු හදා ගන්න වෙන්නේ. නැත්නම් ගුවන් ගාස්තු හදා ගන්න වෙන්නේ. එතකොට අපිට ඒක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ආනයන අපේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් වලදී මේ භාණ්ඩවල මේ වොලියුම් එකයි වේට් එකයි කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක මෝඩ් එක අනුව. සී ෆ්‍රේට්ද එයා ෆ්‍රේට්ද සීද එයාද කියන එක මත. ශ්‍රී ලංකා රේගු විසින් ආනයනකරුවන් අපනයනකරුවන් ලබා දී ඇති පහසුකම්. අන්න ඒකත් ඉතාමත් වැදගත්. මොකද දැන් මේ කස්ටම්ස් එක ගැන කතා කරාම ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ කස්ටම්ස් එක ඉන්නේ අපිට තරහට වගේ යන්න එහෙම දෙයක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මාර ඩියුටියක් ගවනවා මේ එහෙමයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ඒගොල්ලෝ යම්කිසි පහසුකම් වගේක් දීලා තියෙනවා ඉම්පෝර්ටර්ස්ලාට එක්ස්පෝර්ටර්ස්ලාට ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. ඉතින් අපි ඒ පහසුකම් මොනවද කියන එකත් මේ සහතික පත්‍ර පාඨමාලාව තුළදී ඉගෙන ගන්න තියෙනවා. හරි? ඒක ඉතාමත් වැදගත් දෙයක්. මේ මොකද මේ පහසුකම් භුක්ති විඳින එක ව්‍යාපාරිකයෙක් හැටියට සහ දේශීය පුරවැසියෙක් හැටියට තමුන්ගේ අයිතියක්. ඊට පස්සේ අපි අපනයනයේදී එක්ස්පෝර්ට් එකේදී ලබා ගන්න ඕනේ සහතිකවල බේසික් සහතික කීපයක් අරගෙන අපි ඒ ගැන කතා කරමු. මොකද සහතිකය කියන එක වෙනස් වෙනවා තමුන් එක්ස්පෝර්ට් කරන කොමෝඩිටි එකත් අනුව. තමුන් එක්ස්පෝර්ට් කරන කොමෝඩිටි එක අනුව ඒකට අවශ්‍ය කරන සහතික වෙනස් වෙනවා. අපි මේ මූලික සහතික කීපයක් අරගෙන අපි කතා කරමු මේ ඒ සහතික ගන්නෙ කොහෙන්ද? මේ ඒ විස්තර ටිකත් අපි කතා කරමු. මේ සහතිකයෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැනත් මම කියලා දෙන්නම්. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ භාණ්ඩ රක්ෂණය. භාණ්ඩ රක්ෂණය ගැනත් අපි අවසාන පරිච්ඡේදයේ හැටියට අපි කතා කරනවා මේ භාණ්ඩ රක්ෂණය ගැන. ඉතින් මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කියන එක දෙක එකට දාගෙන ඉස්සෙල්ලාම අහනවා පොතක් ලිව්වයි කියලා. ඊළඟට මේ පාඨමාලාව ඇයි මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කියලා ගත්තේ? ඉම්පෝර්ට් කරන්න ඉන්න කට්ටියට මොකටද එක්ස්පෝර්ට් එක උගන්වන්නේ? එක්ස්පෝර්ට් කරන්න ඉන්න කට්ටියට මොකටද ඉම්පෝර්ට් එක උගන්වන්නේ කියන එක. ඉතින් එතකොට මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපි කියමු අපි දෙයක් ඉම්පෝර්ට් කරනවා කියලා. අපි ඉම්පෝර්ට් එකක් කරනවා නම් ඒ රටේ එක්කෙනා ඒක එක්ස්පෝර්ට් කරන්න එපා.
එතකොට අපේ සල්ලිත් එක්ක එයා භාණ්ඩ එවන්න. හරිනේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ එයා එහෙදි මොකද කරන්නේ මේ ටිකට. මට පරිච්ඡේද ටික කියනකොට එකක් කියන්න අමතක වුණා. මුදල් හුවමාරු ක්‍රම. බොහොම වැදගත් දෙයක්. මුදල් හුවමාරු ක්‍රම ගැනත් අපි මේ පාඨමාලාව තුළ කතා කරනවා. මූලික මුදල් හුවමාරු ක්‍රම කීපයක් මේ වාණිජ මට්ටමේ ආනයන අපනයනට සුදුසු සහ දැනට භාවිතා කරන මුදල් හුවමාරු ක්‍රම, ඒ කියන්නේ නීත්‍යානුකූල මුදල් හුවමාරු ක්‍රම කීපයක් සම්බන්ධයෙන් අපි වෙනම පාඩමක් හැටියටත් මේ ඒකත් කරනවා. ඉතින් අතන්දී එයා මොකද කරන්නේ කියන එක ඉම්පෝර්ට් දැනගන්න ඕනේ. එක්ස්පෝර්ට් දැන් මොකද්ද කරන්නේ එහෙ කියන එක. මොකද ඒ ගැන කතා කරන්නත් එයාට දැනුමක් තියෙන්න ඕනේ. දැනට මොන ස්ටේජ් එකේද මගේ ෂිප්මන්ට් එක තියෙන්නේ කියලා අහන්නත් ඒක අහන්න ඒක දැනගෙන ඉන්න බෑ. ඒක දැනගෙන ඉන්න ඕන. එතකොට එක්ස්පෝර්ට් කරන කට්ටියට එක්ස්පෝර්ට් කරන කට්ටිය දැනගෙන ඉන්න ඕනේ ඉම්පෝර්ට් එකක් කියන්නේ මොකද්ද? මොකද ඒක ඒ පැත්තට ඉම්පෝර්ට් එකක්. ඒ පැත්තට ඒක ඉම්පෝර්ට් එකක්. එහෙම වුණාම එයා දැනගෙන ඉන්න ඕනේ ඉම්පෝර්ට් එක පැත්ත ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කියන්නේ කඩලා උගන්වන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඇත්තට මේක මුලින්ම මේ මොකද්ද ගත්තොත් එහෙම මේ මගේ මතේ මේක මුලින්ම මූලික මේ කොටස් ටිකක් මේක යන්න ඕනේ මේ පාසල් විෂය නිර්දේශය තුලට. මොකද දැන් මේ සැමන්ටින් එකක් කොහොමද රාක්කෙට කඩේ රාක්කෙට එන්නේ කියන එක ගැන කිසිම දැනුමක් නැහැනේ අපේ මේ සාමාන්‍ය ජනතාවට. ඉතින් අර එහෙම පොඩි මේ දැනුමක් දීලා තිබ්බොත් ඒගොල්ලෝ දන්නවා ඒක එතනට එන්නේ කියලා. ඒ වගේම තමයි මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරන්න කට්ටිය මේ පෙළඹීමක් ඇති වෙනවා. ඕක පාසල් විෂය නිර්දේශයේදී ඔළුවට දැම්මොත්. දැන් මේක ඔළුවේ නැහැනේ. ඔයගොල්ලොත් කොහෙන් හරි මේක මේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගෙන තමයි අද මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ අද මේ අපේ පළමු දින මේ හඳුන්වා දීමේ වැඩමුළුවට මේ සෙෂන් එකට සහභාගී වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් එක මොගලන්ට මුලින් කිව්වා වගේ මේක ඊටමත් ප්‍රායෝගික දැනුමක් තමයි ලබා දෙන්නේ. ඔයගලන්ට තනියම වැඩක් කරගන්න පුළුවන් දැනුම තමයි අපි ලබා දෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේක තවත් වැදගත් වෙන කට්ටියක් තමයි මේ දැනට ෆයිනෑන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඉගෙන ගන්න කට්ටියට. කියන්නේ ඒකලා හයර් ස්ටඩීස් උසස් අධ්‍යාපනය සඳහා ෆයිනෑන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ෆීල්ඩ් එක ඉගෙන ගන්න කට්ටියට. accounts කරන කට්ටියට. මොකද දැන් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරන කම්පැනි එක accounts department එක කියන්නේ මේකේ තියෙන තවත් එක මේ මොකද්ද කිව්වොත් එහෙම මේකේ මේ හෘද වස්තුව වගේ තමයි එතන. මොකද මේ සල්ලිත් එක්කනේ ගනුදෙනුවනේ මේ කරන්නේ. සල්ලි යවනවා භාණ්ඩ ගේනවා භාණ්ඩ යවනවා සල්ලි ගෙන්න ගන්නවා. එතකොට accounts department එකට ගොඩක් වැඩ තියෙනවා. ඒතර third party bills ගෙවන්න ඕන. හරි එතකොට accounting කරන කට්ටියට finance and management කරන කට්ටියටත් මේ දැනුම තියෙන එක ඒගොල්ලන්ට ප්ලස් පොයින්ට් එකක් වෙනවා. දැන් ඉගෙන ගන්න කට්ටිය නම් මොනවද මේ ඉන්ටර්න්ෂිප් එකක් ගන්න වගේ දෙයකට ඉතාමත් ප්ලස් පොයින්ට් එකක් වෙනවා. මොකද ඕගොල්ලන්ගේ CV එක ඔයගොල්ලෝ දන්නෙත් නැහැ උඩට එනවා. මොකද ඔයගොල්ලන්ගේ අර මේක හදාarලා තියෙන මේ ක්වොලිෆිකේෂන් එකත් එක්ක. අනිත් කට්ටියකින් ඔයාගේ CV එක වෙනස් වෙනවා එහෙම් පිටින්ම මේකත් එක්ක. මොකද ඉස්සරහට තව දෙයක් තමයි මේකේ තියෙනවා මේ මාකටිං පැත්තේ තියෙනවා ඉන්ටර්නැෂනල් මාකටිං කියලා එකක්. ඉන්ටර්නැෂනල් මාකටිං. ඉන්ටර්නැෂනල් මාකටිං කරනවා කියන්නේ එක්ක ඉම්පෝර්ට් කරනවා එක්ක එක්ස්පෝර්ට් කරනවා. එහෙනම් මේ දැනුමත් තියෙන්න ඕනේ. ඒ ගැනත් කතා කරනකොට මේ දැනුමත් ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අනිත් පැත්තෙන් දැන් අපේ රජය සහ ශ්‍රී ලංකා රජයත් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට ඉන්වෙස්ටර්ස් ලව තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ආයෝජකයෝ. ආයෝජකෙක් ඇයි ලංකාවට එන්නේ?
එයාගේ ෆැක්ටරියක් ඕපන් කරන්නේ ඇයි එයා? ෆැක්ටරියක් ඕපන් කරන්නේ ලංකාවේ කම්කරුවන්ට ගෙවන්න ඕනේ අවශ්‍ය කරන මුදල අඩුයි. සහ තවත් විවිධ වරප්‍රසාද එයාට දෙනවා ඉන්වෙස්ට්මන්ට් එක කරාම මේ ඒ වගේ වුණාම ඉස්සරහට එහෙම ඉන්වෙස්ටර්ස්ලා තමයි එන්නේ ඉන්නේ. එතකොට ඒ හැම දෙයක්කටම වෙන්නේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් තමයි වෙන්නේ. 95%ක්ම ඉන්වෙස්ටර්ස්ලා එන්නේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් එකත් එක්ක තමයි. දැන් අපි උදාහරණයකට ගත්තොත් මෙහි සෙම්බල් කරනවා මේ කෑලි ටික ගෙනල්ලා මෙහි සෙම්බල් කරනවා කම්පියුටර්ස්. නැත්තම් මේ ටික ගෙනාවා දැනටත් කරන්නේ ගාමන්ට් ෆැක්ටරිස් කියන්නේ ඒකනේ. කෑලි ටික ගේනවා මෙහි මහනවා යවනවා. ඉතින් කෑලි ටිකත් කස්ටම්ස් එකේ එනකොට ඉම්පෝර්ට් එක ක්ලියර් කරන්න ඕනේ. නැත්තම් මැටීරියල් ක්ලියර් කරන්න ඕනේ. මේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක එක්ස්පෝර්ට් කරන්න ඕනේ. හරිද? ඒ වගේ තමයි ඉස්සරහට මේ අපේ රැකියා මේ පැත්ත හැදෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අර වගේ වෘත්තියක් කරනවා නම් මේක ඉගෙනගෙන තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් ප්‍රැක්ටිකලි මේක ඉගෙනගෙන තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා. තමුන්ගේ රැකියාවේ දියුණුවට සහ ඉන්ටර්න්ෂිප් එකක් ගන්න නැත්නම් ඉහළට යන්න රැකියාවේ මේක ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් අපි IPD ආයතනය හැටියට වටිනා සහතිකයක් ප්‍රදානය කරනවා මේ සම්පූර්ණම මේ මාස 3 කව කරන කට්ටියට. ඉතින් මේක මේ IPD ආයතනයත් එක්ක සහසම්බන්ධ වෙන්න. අනිත් එක තමයි අපි ඔයගොල්ලන්ට තවත් දෙයක් දෙනවා වෙන ඉන්ස්ටිටියුට් වල කරන්නේ නැති දෙයක් ඇත්තටම මේක. අපි දැන් ඔයගොල්ලෝ මේකට ලියාපදිංචි වුණාට පස්සේ ඔයගොල්ලන්ව වෙනම WhatsApp group එකකට ගන්නවා. ඒ WhatsApp group එක අපි delete කරන්නේ නැහැ. ඕගොල්ලෝ මෙතනින් ඉගෙනගෙන ගියා ඉවරයි කියලා අපි delete කිරීමක් කරන්නේ නැහැ. අපි මේ group එක තියන් ඉන්නේ. ඕගොල්ලන්ට යම්කිසි අවස්ථාවකදී ප්‍රශ්නයක් ආවොත් මේක කරගෙන යනකොට ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලන්ට පුළුවන් මොකද්ද මේකට දාන්න ප්‍රශ්නේ. ආයතනයේ විසින් මට දායි මම ඒකට උත්තර දෙන්නම්. මේ මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. මොකද අපි ඇත්තටම දැන් මේක බිස්නස් එකක්ම පටන් ගන්න ඉන්න කට්ටියට මේක මේ ඉගෙන ගත්තට පොළොවට ගිහිල්ලා වැඩ කරනකොට තමයි විවිධාකාර ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ අයට එන ප්‍රශ්න වෙනස්. ඉතින් මට මේ පාඨමාලාව තුල සියලුම ප්‍රශ්න කතා කරන්න බෑනේ. අපි දැනට තියෙන ප්‍රශ්න ටික කතා කරමු. පාඨමාලාව කරගෙන යනකොට දැනට තියෙන ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් අපි කතා කරමු. පන්ති කරන වෙලාවට. මේ නැත්තම් අපි ඊට පස්සේ ඔයගොල්ලෝ අපේ මේ පාඨමාලාව හදාarලා ඉවරුණාට පස්සෙත් ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට අර WhatsApp group එකට දාන්න පුළුවන්. හරි ඒ පහසුකමක් දෙනවා වෙන ඉන්ස්ටිටියුට් වල දෙන්නේ නැති පහසුකමක් තමයි අපි ලබා දෙන්නේ. එතකොට මේ Institute of Professional Development ආයතනයේ විසින් මේ සංවිධානය කරන මේ සහතික පත්‍ර පාඨමාලාවට ලියාපදිංචි කටයුතු සවුන්දා ඉඳලා ආරම්භ කරනවා. ඔයගොල්ලන්ට ඒ WhatsApp ඒ group වලට පණිවිඩෙයි. ඒ විදියට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න අපිත් එක්ක. ඔයගොල්ලන්ට දිගු අනාගතයක් තියෙනවා මේ මොකද්ද මේ import and export field එකේ කියලා ආරාධනා කරන ගමන් සියලු දෙනාට සුබ රාත්‍රියක්. දිගටම මේ Institute of Professional Development ආයතනයත් එක්ක සම්බන්ධකම් තියාගෙන අපි පාඨමාලාව එන සෙනසුරාදා හවස 7ට ආරම්භ කරනවා. පළවෙනි සෙෂන් එක. ඒත් ගියාම හැම සෙනසුරාදාකම හවස 7ට තමයි අපි මේ පාඨමාලාව හදාන්නේ. මොකද කාටවත් අනිත් ඉගෙන ගන්න දේවල් වලට කරදරයක් නොවන විදියට තමයි අපි කාලය වෙන් කරගෙන ඉන්නේ. සමහර ගොඩක් වෙලාවට පැය 3ක් වගේ කාලයක් යයි එක සෙෂන් එක. සමහර ඒවා ඊටත් වැඩිය යයි. සමහරට 3:00මාරක් යන්න සෙෂනුත් තියෙනවා. මොකද අපි ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න ඕනේ. උගන්වන එක හරියට මම උගන්වනවා.
ඒ වගේම තමයි මේකේ වැඩක් තියෙන්නේ මම උගන්වනකොට මොන හරි දෙයක් ඔයගලන්ට නොතේරෙන තැනක් තිබ්බොත් ඔයගලන්ට පුළුවන් ටක් ගාලා ඒ වෙලේම හෑන්ඩ්ස් අප් කරලා මාත් එක්ක කතා කරලා මට කියන්න ඒක තේරුන්නේ නැහැ අයිත් පාරක් කරමු නැත්තම් මෙන්න මෙතන තේරුන්නේ නැහැ මෙන්න මෙතන පොයින්ට් එක මොකක්ද ඒක කියන්න මම ටක් ගාලා දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් කියලා දෙන්නම් මොකද මේක ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න ඕනේ අරහෙන් මෙහෙන් අහුලගෙන මේ වැඩේ කරන්න බෑ අර මම මුලින්ම කිව්වා වගේ දැනගෙන ගියොත් එහෙමයි නොදැන ගියොත් එහෙමයි ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේක කළමනාකරණය කරගෙන මේ කියන්නේ අපි ඔයාගොල්ලෝ මගේ අතර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන මේක හරියට ඉගෙන ගන්න මගෙන් මේ නොතේරෙන ඕන තැනක් කියන්න කියලා දෙන්නම්. ඉතින් අයිත් ආරාධනා කරනවා සියලු දෙනාට ඇවිල්ලා ඉන්න කට්ටියට මේකට එක සහභාගී වෙන්න. අනිත් එක මේක ඉන්ට්‍රස්ටිං එකක් තියෙන එක ගැන ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ඉන්ට්‍රස්ටිං බිස්නස් එක ගැන ඉන්ට්‍රස්ටිං එකක් තියෙන එක ගැනම මම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ගැන ගොඩක් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ දන්නේ නැහැ කට්ටිය. ඉතින් ඒක නිසා මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ වැඩමුළුව පාඨමාලාව එන සෙනසුරාදා රාත්‍රී 4ට පටන් ගන්නවා. මේ සම්බන්ධ වෙන්න කියලා කියනවා. හරි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.